පුංචි සුරංගනාවියගේ පුංචි කතන්දරයක්. අපි එහෙනම් අද බලමු. ලයිෆ් විත් සියා YouTube channel එකට වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මීට වසර 25කට කලින් ලස්සන මාසයක ලස්සන දවසක, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 30 වන දින රත්තරන් වලටම හිමිකම් කියන දවසක චූටි කුමාරිකාවක් උපත ලැබුවා. රෝසම රෝස පාටට හුරුබුහුටි මේ සුරංගනාවි දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න ලස්සනට ඉපදුනා. ඉතින් කාලයත් සමගම ටික ටික පියවරෙන් පියවර ලොකු වුණ මේ සුරංගනාවි ඇගේ ජීවිතයේ තිබුණු සියලු බාධක කම්කටොළු ජය ගනිමින් උසස් අධ්‍යාපනය හදාරා සුරංගනා ලෝකයෙන් මිදී ඇය සැබෑ ලෝකයට ආවා. ඔන්න ඉතින් එහෙම ආපු ගමනේ ඇය ගැහැණියක් විදිහට දැරිය යුතු සියලු නාම පසු කර දැන් පුංචි ගැහැණියක් වෙලා. පුංචි ගැහැණියගේ ලස්සන දවසක ලස්සන කතාවක් තමයි මේ. ඒ කිව්වේ ඒ පුංචි ගැහැණියගේ අතිනත ගන්න කඩවසම් කුමාරයෙක් ආවා. අන්න ඒ කුමාරයා, ඒ වීරයා මේ පුංචි ගැහැණියගේ උපන්දිනය දවසේ ඇයව නැවතත් ලස්සන ලෝකයකට එක්කන් ගියා. ඔන්න ඉතින් බලන්නකෝ මොනවද උනේ කියලා. රෑ 12ට විතර ලස්සන මල් කලඹක් දීලා මාව සිපගෙන මගේ උපන්දිනයට සුබ පැතුම් එක්කලා. ඒ වගේම රසම රස කේක් එකකුත් ගෙනල්ලා රෑ 12ට චූටියට අපි දෙන්න එකතු වෙලා මගේ උපන්දිනය සැමරුවා. උදේම නැගිටලා මට කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්නකෝ, පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. මමත් ඉතින් හරි ආසාවෙන් ලකලෑස්ති වෙලා ගියා. එහෙනම් බලන්නකෝ එක්කන් ගියේ කොහෙද කියලා. මදකට මගේ කතාවට සමු දෙන්නම්. එහෙනම් බලන් ඉන්නකෝ මේ ලස්සන වීඩියෝ එක දිහා. ඔන්න ඉතින් ඔයාලා දැක්කනේ කොහෙද මේ එක්කන් ඇවිත් ඉන්නේ කියලා. ඇත්තටම මම පුදුම වුණා. මොකද මම දන්නේවත් නැහැ, අඩුම තරමේ මට ඉඟියක්වත් තිබුණේ නැහැ මේ ගැන. ඉතින් බලන්නකෝ මම හරි ආසයි ජුවලරිස් වලට. ගොඩක් ගෝල්ඩ් ජුවලරිස් වලට. ඒකෙනුත් මම ගොඩාක්ම ආස ලස්සන රින් දාන්න. ඔන්න බලන් ඉන්නකෝ ඔයාලත් මොකද වෙන්නේ කියලා. එකපාරටම එක කඩේකට අපි ගියේ නැහැ. කඩවල් කිහිපයකටම ගියා. මොකද ඉතින් ලස්සන එකකුත් ගන්න එපැයි. මේ දවස්වල නම් රත්තරන් මිල ටිකක් ඉහළ ගිහින් තියෙන්නේ. හැබැයි ඉතින් මගේ වීරයා මාව පුදුම කරන්න එයාට පුළුවන් විදිහේ මට ලස්සන තෑග්ගක් අරන් දුන්නා. ඔයාලා යන්න හිටියානම් මදක් නැවතිලා බලන් ඉන්නකෝ වීඩියෝ එක අන්තිම වෙනකම්. මට ඉතින් උපන්දිනය දවසේ මගේ වීරයාගෙන් ලැබුණ ලොකු තෑග්ගක්. ඔයාලා ඒක දැක්කනේ. ඒත් එක්කම අපි මුද්දගත්ත කඩෙන් එයාලත් මගේ බර්ත්ඩේ එක නිසා එදා රත්තරන් වලටම හිමිකම් කියන දිනයක් නිසා එයාලගෙනුත් මට චූටි ඉලෙක්ට්‍රික් කෙටල් එකක් gift එකක් විදිහට හම්බුණා. ඔන්න ඉතින් ලස්සන මුද්දකුත් අරගෙන මෙන්න මෙයා එක්කන් යනවා අද මට ලන්ච් එකක් දෙන්න. බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. මෙන්න මෙයා එක්කන් ඇවිත් තියෙන්නේ මාව වස්ති රෙස්ටෝරන්ට් එකට. ගොඩක් අය නම් දන්නවා ඇති. රෙස්ටෝරන්ට් එකට නම් ඇතුල් වුණා. හැබැයි ඉතින් මට ඉවසීමක් නැහැ මෙයා අරන් දීපු තෑගි ටික ඔයාලට පෙන්නනකම්. බලන්නකෝ මගේ තෑග්ග ලස්සනයිද කියලා. මෙන්න මේ ලස්සන මුද්ද තමයි මගේ උපන්දිනය දවසේ
මගේ ආදරවන්තයා, මගේ ජීවන ගමන් සගයා, මගේ සෙනෙහවන්තයා මට අරන් දීපු එක. ඒක හරිම ලස්සනයි, හරිම හුරුබුහුටි. ඔන්න ඉතින් අපි දෙන්න වස්ති රෙස්ටෝරන්ට් එක එළියේ චුට්ටක් ඇවිදලා දැන් නම් මේ ඉන්නේ රෙස්ටෝරන්ට් එක ඇතුළට. හරිම ලස්සන, කාම්, රිලැක්ස් ඉන්ටීරියර් එකකට තමයි රෙස්ටෝරන්ට් එක හදලා තියෙන්නේ. මම නම් හරිම ආසයි ඒකේ තිබ්බ ලයිට් සෙටප් එකට. ඒ වගේම අපිට ෆොටෝස් ගන්නත් ලස්සන තැන් කිහිපයක් තිබුණා. ඔන්න ඉතින් අපි ගිය ගමන්ම ලොකුම ලොකු මෙනු එකක් අපිට හම්බුණා. බලන්නකෝ මෙනු එකේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා ඉතින් දන්නවනේ අතරින් පතරින් පේන්නේ කාවද කියලා. දැන් ඉතින් කන්න වෙලාව නම් හරි. හොඳටම බඩගින්නකුත් තියෙන නිසා අර ලොකු මෙනු එකේ තියෙන කෑමවල විස්තර අහා මම කැමති දේවල් තමයි මම මේ ඕඩර් කරන්නේ. මොකද අද මගේ බර්ත්ඩේ එක නිසා මගේ මහත්තයා කිව්වා ඔයා කැමති ඕන දෙයක් අරගන්න කියලා. හැබැයි ඉතින් එයාත් කැමති දේවල් තමයි මම අරගත්තේ. මේ වගේ ඉතින් ලස්සන වීඩියෝ අරන් එන්නේ මගේ මහත්තයා. එයා නිසා තමයි අද මට මේ වගේ ලස්සන වීඩියෝස්, ලස්සන තැන්වලට ගිහිල්ලා ලස්සන අදහස් එක්ක ඔයාලට ලස්සන දේවල් අරන් එන්න පුළුවන් වෙන්නේ. ඒක බාර් කිව්වනම් ඉතින් කවුරුත් දන්නවනේ. හරිම නිදහස් තැනක්. ඒ වගේම හරිම ලස්සනයි එතන. පේනවනේ චූටි කුරුල්ලයි කිරිල්ලි ඉන්න විදිහ. කරේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි, ඉස්සෝ ස්ප්‍රිංග් රෝල් එකයි, ඒකට නම් පෝෂන් එක විදිහට ෆ්‍රෙන්ච් ෆ්‍රයර්ස්, සැලඩ් ඒව හම්බුණා. මම නම් ගත්තේ ස්ට්‍රෝබෙරි මොජිටෝ එකක්. මගේ හබියා නම් ගත්තේ බබල් අයිස් මයිලෝ එකක්. ඔන්න ඉතින් කෑම ටික නම් අපිට උණු උණුවෙන්ම ලැබුණා. රස පාටයි නේද? බලන්නකො එහෙනම් අපි දෙන්න රස කර කර කියව කන විදිහ. දැන් නම් මේ වීඩියෝ එක එඩිට් කරද්දී ඔය කෑම ටික මේ දැන් තිබ්බනම් හොඳයි කියලාත් හිතෙනවා. ඔන්න ඉතින් අපි දෙන්න කාලා බීලා ඔක්කොම කරලා මම ආවා චුටි වැඩක් කරන්න. ඒක තමයි මගේ උපන්දිනයට මට තෑගි ගොඩක් ලැබුණා. හැබැයි මගේ උපන්දිනය දවසේ මට ඕන වුණා චුටි පින්කමක් කරන්න. ඒකට මම මේ පාර තෝරගත්තේ මං වෙනුවෙන් මගේ උපන්දිනය දවසේ කාට හරි චූටි බඩු මල්ලක් දෙන්න තමයි මගේ අදහස තිබුණේ. ඔන්න ඉතින් අපි කාලා බීලා එනින් ගමන් කීල්ස් එකට ආවා බඩු ටිකක් අරගන්න. බලන් ඉන්නකෝ මොනවද ගන්න කියලා. අනවශ්‍ය දේවල් මම කිසිම දෙයක් ගත්තේ නැහැ. මේ කාලේ හැටියට ජීවන වියදම ගොඩක් සැරයි. සමහරක් අය ගොඩාක් දුක් විඳිනවා එක වේලක් හරි කන්න. අපි දෙවියන් වහන්සේට ඒ වගේම මේ විශ්වයට සබහා දහමට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ විදිහට හරි අපිට ජීවත් වෙන්න ලැබිච්ච එක ගැන. ඔන්න ඉතින් මම ගන්නේ ගෙදරකට අවශ්‍ය උයාගෙන පිහාගෙන කන්න පුළුවන් විදිහට හාල්, ලුණු ඒ වගේ දේවල් තමයි. කියන්නේ ග්‍රොසරි අයිටම්ස් තමයි මම අරගන්නේ. අපි හැමෝම හැමතිස්සෙම අපි කරන්නේ උපන්දිනයක් නම් විශාල සාදයක් පවත්වලා එන මිනිස්සුන්ට කන්න බොන්න දීලා තවත් කෙනෙක්ගේ අඩුපාඩු හැමෝමත් එක්ක එකතු වෙලා කතා කරන එක.
මේ ලංකාවේ වෙසෙන ගොඩාක් මිනිස්සුන්ගෙන් 40% තරම් මිනිස්සුන්ට තමයි හිතෙන්නේ උපන්දින සාද වෙනුවට පින්කම් කරන්න. චූටි කාලේ ඉඳන්ම අපිට ඒක පුරුදු වුණා නම් ඒක පුරුද්දක් විදිහටම අපේ ජීවිතේත් එක්ක බැඳිලා තියෙනවා. අපි හැමෝම කැමතිනේ අපිට පුළුවන් විදිහට පින් රැස් කරගන්න. ඉතින් මහලොකුවට අපිට වියදම් වෙන්නේ නැහැ. අපිට පුළුවන් නම් මිනිස්සෙගේ කුසගින්න නිවන්න. ඒකම ඇති අපිට ජීවත් වෙන්න. ඔන්න ඉතින් මම ඉක්මනටම අවශ්‍ය බඩු ටිකක් තෝරගෙන අරගන්නවා. ඔන්න බලන්නකෝ මං මේ බඩු ටික අරගෙන කොහෙටද ආවේ කියලා. මම මේ බඩු මල්ලත් අරගෙන ආවේ මේ ආච්චි අම්මව බලන්න. මේ ආච්චි අම්මට කාත් කවුරුත් නැහැ. ඒ වගේ මෙයා අවිවාහකයි. එයාට ඉන්න තැනක්වත් නැහැ. හැබැයි ආච්චි අම්මා ගොඩාක් පින් පාටයි. එයාට අවුරුදු 80 ගාණක් විතර වෙනවා මට මතක විදිහට. එයා තනියම උයාගෙන පිහාගෙන කනවා. ඒ නිසා මං හිතුවා මේ ලෝකේ කාටත් වදයක් නැතිව ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවනම් ඒක ගොඩාක් වටිනවා නේද? ඔන්න ඉතින් මගේ උපන්දිනය දවසේ මං උදේ ඉඳන් සතුටු වුණා වගේම මගේ ජීවිතයට මට ආශිර්වාදයක් විදිහට මම කරගත්තේ මේ ආච්චි අම්මා වෙනුවෙන් ගිහින් මං චූටි බඩු මල්ලක් දුන්නා. එහෙනම් වෙනද වගේම මාව ආදරෙන් බලන් හිටපු අහන් හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමදාමත් වගේ ආරක්ෂිතව පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්.